ස්වසුම නවතම තොරතුරු YouTube නාලිකාවට ඔයාලා හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එක අරන් ආපු මම සඳුනි. අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ වැඩිහිටි ආධාර මුදල් ලබන අයට විශේෂ පණිවිඩයක් ගැන. ඉතින් වීඩියෝවට යන්න කලින් මතක් කරන්න ඕනි ඔයාලට ලැබෙන සියලුම ආධාර තීමනා ගැන හැම පණිවිඩයක්ම ෆෝන් එකටම SMS එකක් විදිහට ගෙන්නා ගන්න ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ පුංචි දේ විතරයි. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පළවෙනි කමෙන්ට් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහින් මේ විදිහට පහළට පෙන්වන ඩවුන්ලෝඩ් කියලා තියෙන ලකුණ ඔබන්න. එතකොට ඔයාගේ ෆෝන් එකට මේ ඇප් එක ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙනවා. ඊට පස්සේ සියලු දීමනා කියන එක ඔබන්න. එතකොට ඔයාට subscribe now කියලා එනවා. එතෙන්ට ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක දාන්න. එතකොට ඔයාගේ ෆෝන් එකට කෝඩ් එකක් එනවා. ඊට පස්සේ කෝඩ් එක මෙතන එන්ටර් කරලා subscribe කරන්න. ඉතින් මෙම වටිනා සේවාව සඳහා මාසයකටම වියදම් වෙන්නේ පුංචි රුපියල් 90ක මුදලක් විතරයි. ඉතින් ඔන්න 2026 මැයි මාසයේ වෙනුවෙන් ලබා දෙන වැඩිහිටි දීමනාව සම්බන්ධයෙන් වැඩිහිටි ලේකම් කාර්යාලයේ නිවේදනයක් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව වැඩිහිටි ලේකම් කාර්යාලය කියන්නේ මැයි මාසයට අදාළ වැඩිහිටි දීමනාව අද ඉඳන් තැපැල් කාර්යාල ඔස්සේ ලබා ගන්න පුළුවන් කියලයි. ඉතින් අද හෙට අනිද්දා මේ මොනම දවසක ඔයාලට මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට වැඩිහිටි මුදල් ලබා දෙන්නේ මැයි මාසයේ දීමනාව. ජූනි එක නෙමෙයි පටලව ගන්න එපා. මැයි වැඩිහිටි දීමනාව තැපැල් කන්තෝරුවෙන් ලබා ගන්න අයට තමයි දීදන් ලබා ගන්න පුළුවන්. ඉතින් අද යන්න බැරි වෙච්ච අය හෙට ගිහිල්ලා ඔන්න මුදල් ලබා ගැනීම සිදු කරන්න කියලා මතක් කරනවා. ඉතින් වැඩිහිටි දීමනාව ලබන ඔයාලට බොහෝ සෙයින් වීඩියෝ වැදගත් වෙයි. එහෙනම් ලයික් කරන්න. ඉදිරියටත් මෙවැනි පුවත් දැනගන්න දැන්මම අස්වැසුම නවතම තොරතුරු YouTube නාලිකාව subscribe කොට එකතු වෙන්න. එහෙනම් නැවත වාරයක් අලුත් වීඩියෝවක් අරන් ඔබ ළඟට එන්නම්. එතකන් හැම දිනාටම ජය ජය වේවා.